සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි කතා කරන්න යන්නේ සල්ලි වියදම් වෙන්නේ නැතුව ලස්සන වෙන විදියක් ගැන. විශ්ව ආකර්ෂණ නීතිය කියලා කියන්නේ අපිට ඕන හැම දෙයක්ම ආකර්ෂණය කරලා දෙන හරි විශ්මිත දෙයක්. එහෙනම් අපිට පුළුවන් ලස්සන රූපයක් ආකර්ෂණය කරගන්නත් මේ විශ්ව ආකර්ෂණ නීතිය පාවිච්චි කරන්න. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි මුලින්ම කරන්න ඕන මම කැතයි, කළුයි, මහතයි මෙන්න මේ වගේ නෙගටිව් අදහස් සිතින් අයින් කරගන්න එක. ඇත්තටම මේ වගේ අදහස් අපේ හිතට එන්න හේතුව තමයි අපි අපේ ජීවිතය තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන එක. කවදාවත්ම මේ වගේ සංසන්දනය කිරීම කරන්න යන්න එපා. ඔයා වෙන්න, ඔයාට ආදරය කරන්න මුලින්ම පුරුදු වෙන්න ඕන. නෙගටිව් අදහස් ඉවත් කරගෙන ලස්සනට පිරිසිදු කරගත් ඔයාගේ හිතට නිතරම මෙන්න මෙහෙම කියන්න. මම ගොඩක් ලස්සනයි, සුදුයි, ප්‍රියමනාපයි. හැමෝම මට කැමතියි, ආදරෙයි. එතකොට ඔයාගේ හිත පිළිගන්න ඔයා ගොඩක් ලස්සන කෙනෙක් කියලා. විශ්වය ක්‍රියාත්මක වෙලා ලස්සන කියන දේ තව තවත් ඔයාට ආකර්ෂණය කරලා දෙන්නම වැඩ සලස්වනවා. දවසින් දවස ඔයාටම තේරෙවි ඔයා ගොඩක් ලස්සන වෙනව නේද කියලා. හැමදාම උදේට කණ්ණාඩිය ළඟට ගිහින් ඔයාගේ ලස්සන බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. හැමදාම ස්තුතිවන්ත වෙන්න ඔයාට ලස්සන රූපයක් ලබා දුන්නු එකට. මේ විදියට පොසිටිව් විදියට ඉන්න තාක්කල් ඔයාට හොඳම දේ ලැබේවි. මේ විශ්වාසය දිගටම තියාගන්න එක විතරයි ඔයා කරන්න ඕන. හිතනවා මේ වීඩියෝ එකෙන් සැලුන් යන්නේ නැතුව ගෙදර ඉඳලාම ලස්සන වෙන විදිය ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා. මේ ක්‍රමය අත්හදා බලන්න. ඔයාලගේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකටත් ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. good luck.